Hi! Welcome back to my channel. අද ඉරිදා දවසක්. අද මම යන්නේ Chinese sweets and snacks ටිකක් try කරන්න. හරිද? මහත්තයත් එක්ක තමයි වීඩියෝ එක කරන්න හිටියේ. නමුත් එයාව අල්ලගන්න බෑ. එයාට අද මැච් එකක්. ඒ හින්දා මං හිතුවා මං අද මේක තනියම කරනවා කියලා. එහෙනම් කන්න දේවල් ගොඩයි. එහෙනම් පටන් ගමු. මේක ලේස් එකක්. මේක ටිකක් තියලා බලමු අන්තිමට කන්න පුළුවන්ද කියලා. Fruity Fun Fruity. මේක මොකක්ද කියන්න දන්නේ නැහැ. හිතන්නේ මොකක්ද? Let's see. Open it and see. It's කැඩුනා. බිස්කට් දෙකක් තියෙනවා. මැද මොන හරි ෆිලිං එකක් තියෙනවා. බිස්කට් එකක් මම රහයි. මැද නිකන් ජෑම් එකක් වගේ. හැබැයි ජෑම් වලට වැඩිය ටිකක් thick. මට බ්ලූබෙරි ටේස්ට් එක තමයි එන්නේ. right? චූටි පැකට් එකේ දෙකක් තියෙනවා. Salted milk and sesame soda crackers. බලමු එක. ලහන් කොහොමද නෑ. චූටි පැක්ස් වල තියෙන්නේ. චූටි පැක්ස් වල බිස්කට් 4 ගන්න තියෙනවා. සෝඩා ක්‍රැකර් එකක්. කිසිම ටේස්ට් එකක් නෑ. පන් රහත් නෑ. එහෙම salted කියලා කිව්වට එහෙම වැඩි ලුණු රහක් එන්නේ නෑ. නම දන්නේ but I think it's something made with coconut. Well. ඔක්කොම හරි cute and චූටි පැකට්ස් වල තමයි දෙන්නේ. ඒක හොඳයි. Something with coconut. Coconut කෑලි තියෙනවා. අපේ හවායන් කුකි එක වගේ පයින් රහයි. රසමලක්. මිල්ක් ෂෝට් බිස්කට් එකේ රසත් එනවා. ඒත් එක්කම හවායන් කුකි එකේ මික්ස් එකකුත් තියෙනවා. මේක High Mountain Oolong Tea. ඒකුත් බීලා බලමු. මම උණුත් ටිකක් අරගෙන එන්නම්. උණුත් ටිකක් ගෙනාවා. පැන් රස කාපු හින්දා තේ එකක් වටිනවනේ මේ වෙලාවටනේ.
dip. මේකත් තව ටී එකක්. Chenpi white tea. මම කලින් දාපු එක High Mountain Oolong tea. Right. මේක දැන් කන්නේ. We know the taste, right? මේක මම නම දන්නේ නැහැ. මේක මම දැකලා තියෙනවා Chinese කෑම වල, ඒ කියන්නේ සුප් වල හැම වගේ දාලා තියෙන මොන හරි සීඩ් එකක්. මේ මට දන්නේ නම. මම try කරන්නම බලාගෙන හිටියේ මෙන්න මේක මොකක්ද කියලා. මේක මං හිතන්නේ පොඩ ස්පයිසි එකක් වගේ. බලමු. ඒක රබ්බිලිමු. herbs රසක් එන්නේ. මේක බලමුකෝ. මේක නම් නිකන් මේ මේක මේ බත් කනකොට කන්න ගන්න එකද දන්නේ මම මේ නිකන් කන්න ගත්තට. කෑම කද්දි ගන්න පුළුවන්. නම සර්ච් කරලා බලලා කියන්නකෝ මොකක්ද කියලා. මෂ්රූම් රහකුත් තියෙනවා. මොන හරි මීට් අයිටම් එකක්ද කියලාත් හිතෙනවා. බලමු. Google Translate දාලා බලලා කියන්න. Almond crush. There's 2 packets. අපේ අර මේ sticks තියෙන්නේ මේ මන්චි වල එහෙම wafer sticks. Cute. Chocolate and almond. Right. මේක මම හිතන්නේ honey අපිට ටී වලට හරි මෙම ඇඩ් කරලා බොන්න පුළුවන්. Let's see. පොඩි පැකට්ස් එක මම හිතන්නේ මේකේ තියෙන්නේ honey. අපිට ඒක නිකන් ටී වල මේ ස්වීට් එකක් විදිහට වගේ යූස් කරන්න පුළුවන්. ලික්විඩ් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක chocolate, almond, ඒක පොඩි toffee එකක්. මෙල්ට් වෙලා. මම හිතුවේ ඒක අස්සේ ආමන්ඩ් එකක් තියෙනවා කියලා. නෑ, නිකන් චොක්ලට් එක. chocolate chip cookies, chocolate flavor chip cookies කියලා තියෙන්නේ. අපේ ලොකු අක්කගේ පොඩි දුව Tehani hari ආසයි chocolate chip cookies වලට. දැන් දන්නවා බාප්පි චයිනා ගිහින් ආවා. දැන් එනකම් බලන් ඉන්නේ. එයාලගේ මං නුවරනකම් බලන් ඉන්නේ. ඒගොල්ලෝගේ ෂෙයා එක මං අරගෙන එනකම්.
cookies දෙකක් තියෙනවා පැකට් එකේ. මාත් හරි ආස එකක් chocolate chip cookies. Peanut crisps. මේක හොඳයි අර ඔක්කොම මේ separate packets වල දාලා තියෙන හින්දා මේ හුලං වදී කියලා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. එකක් අරන් කෑව ඕන වෙලාවක packet එක අයින් කරලා බා. සීනේ නෙමෙයි. අල්ලා. ඩාම් වෙනවා ඩූම් වෙනවා බිමට වැටුණා cookie එක. peanut මොන හරි කැරමල් එකක් මික්ස් කරලා ඒක පොඩ්ඩක් එකට attach කරලා තියෙන්නේ. අපේ අර මේ පැනිකා ජුබා එක ඒ වගේ. මේ ටික කාලා අද දවසට ආයේ පැන් රහ කන්නේ නැහැ. මේක mix nut packet එකක්. ඒකේ මම pumpkin seed දාන්නවා, cashew, almond අනිත් ඒවා මොනවද කියන්න දන්නේ. මේක දැන් මම ඕපන් කරන්න යන්නේ නැහැ. හස්බන්ඩ් ආපු වෙලාවට එයාත් එක කද්දිම ඕපන් කරා. ලේස් එක අපි ටේස්ට් එක දන්න නිසා මම මේක ඕපන් කරන්නේ නැහැ. එහෙනම් ආයෙත් ළඟදිම දවසක ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්. ආයෙත් thank you ඔයාලා හැමෝටම මගේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. bye bye.